එන්න ළමයි 47 වන ගාන මේ 47 වන ගානත් ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ අවුරුද්දේදී. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මේ දීලා තියෙන CH3COCl කියන මේ අම්ල ක්ලෝරයිඩය මේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණය සාදයි කියනවා. ඒත් එකම අනිත් පැත්තේ කියනවා අම්ල ක්ලෝරයිඩ සමග මෙයා චතුස්තලීය අතරමැදියක් වෙනවා. මේක ළමයි මේ විදිහටම තියෙනවනේ සම්පත් පොතේ. තව උගන්වන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? මේ බලන්න. ඔයාලා මම සම්පත් පොත පෙන්නන්නම් මේ බලන්න. මේ තියෙන වාගේ සම්පත් පොත. මේ සම්පත් පොතේ මේ බලන්න අවසානයේදී දැන් කාබොක්සිලික් අම්ලය හැදුනට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක එයා ප්‍රතික්‍රියා කළා. මොකද වෙන්නේ ළමයි? කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණය හැදෙනවා. ඒත් එකම මේ බලන්න මේ ඉන්නේ චතුස්තලීය අතරමැදිය. තේරුණාද? මේ ඉන්නේ මැද ඉන්නේ මේ ඉන්නේ චතුස්තලීය අතරමැදිය. මේ කාබොක්සිලික් අම්ලය හැදිලා මෙතන නතර වෙන්නේ නැහැ. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉද්දී යාගේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණය හැදෙනවා. ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. නේද? කෙලින්ම අහලා තියෙන්නේ සම්පත් පොතමයි. උගන්වන්න දෙයක් නැහැ ළමයි. තේරුණාද? ඔය බොරුවට විභාග ලියනවා කියලා ගිහිල්ලා ඉවර වෙලා පේපර් එකක් අරගෙන ඔහේ මොනවා හරි කරන්න එපා. මොකද ඔයා ඇතුලෙන් ශක්තිමත් නැතුව ඔයාට බෑ කවදාවත් ප්‍රශ්න ගොඩාක් කරන්න. ඔයා මුලින්ම තියරි හරියට ඉගෙනගෙන ඒ තියරි ඇප්ලයි කරන්න පුරුදු වෙන්න. අපි එමු. එහෙනම් 47 වන ගානට උත්තරේ පිළිගන්න වෙන්නේ ළමයි උත්තරේ අංක 2 කියලා. මොකද හේතුව මේ දෙන්න අතර මැච් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනියගේ කතාව වෙනස්, දෙවෙනියගේ කතාව තව එකක්. අපි බලමු 48